කවදා හරි හිතලා තියෙනවාද? ඇයි සමහර මිනිස්සු ජීවිත කාලෙම මහන්සි වෙලා වැඩ කරලත් හැමදාම එකම තැන ඉන්නේ කියලා? ඒකට හේතුව ඔවුන්ගේ වාසනාව නැතිකමවත් ඔවුන්ට සල්ලි නැතිකමවත් නෙවෙයි. සැබෑම හේතුව තියෙන්නේ ඔවුන්ගේ මානසිකත්වය ඇතුලේ. අපි හුඟක් වෙලාවට හිතන්නේ සල්ලි නැති එක තමයි දුප්පත්කම කියලා. හැබැයි ඇත්තම දුප්පත්කම තියෙන්නේ සාක්කුවේ නෙමෙයි, මනසේ. මේකට තමයි අපේ පුවර් මයින්ඩ්සෙට් එක නැත්නම් දුප්පත් මානසිකත්වය කියලා කියන්නේ. ඔයා ළඟ කොච්චර සල්ලි තිබුණත් ඔයාගේ මනස දුප්පත් නම් ඔයාට කවදාවත් පොහොසත් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න බැහැ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ දුප්පත් මානසිකත්වයෙන් මිදිලා ධනවත් මානසිකත්වයක් ඇති කරගන්න උදව් වෙන ප්‍රබල රහස් 3ක් ගැනයි. හිඟකම වෙනුවට බහුලත්වය දකින්න. දුප්පත් මානසිකත්වයක් තියෙන කෙනෙක් හැම වෙලේම හිතන්නේ ලෝකයේ හැමදේම සීමිතයි කියලා. ඕන් හිතනවා තව කෙනෙක් සල්ලි හම්බ කරනවා නම් තමන්ට හම්බ කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා කියලා. ඕන් ජීවත් වෙන්නේ බයෙන් සහ ඊර්ෂ්‍යාවෙන්. ඕන් හැමතිස්සෙම අවධානය දෙන්නේ තමන්ට නැති දේවල් සහ ජීවිතයේ තියෙන අඩුපාඩු ගැන විතරයි. හැබැයි වෙල්ත් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක් දන්නවා මේ ලෝකේ ඕනෑ තරම් අවස්ථා තියෙනවා කියලා. ඕන් තව කෙනෙක් සාර්ථක වෙනකොට ඒකෙන් ඉගෙන ගන්නවා මිසක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඕන් තමන්ට දැනට තියෙන දේවල් අගය කරන ගමන් අලුත් අවස්ථා නිර්මාණය කරගන්න උත්සාහ කරනවා. ඔයාගේ අවධානය හිඟකම මත රඳවන තාක් ඔයාට ලැබෙන්නේ හිඟකමම විතරයි. ඒ නිසා අද ඉඳන් අවස්ථා දෙස ධනාත්මකව බලන්න පුරුදු වෙන්න. දෙවෙනි රහස තමයි මුදල් සහ කාලය වියදම් කිරීම සහ ආයෝජනය කිරීම අතර වෙනස හඳුනා ගන්න. දුප්පත් මානසිකත්වයක් තියෙන කෙනෙකුට සල්ලියක් ලැබුණු ගමන් කරන්නේ මොකක්ද? ඔවුන් බලන්නේ ඒ සල්ලි වලින් ක්ෂණික සතුටක් ලැබෙන ලෝකයට පේන්න පුළුවන් අනවශ්‍ය දේවල් මිලදී ගන්න එකයි. ඕන් සල්ලි වගේම තමන්ගේ වටිනා කාලයත් නිකරුණේ වියදම් කරලා දානවා. නමුත් වෙල්ත් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක් මුදල් දකින්නේ තමන්ගේ වහලෙක් විදිහට. ඕන් මුදල් වියදම් කරනවා වෙනුවට අනාගතයේදී තමන්ට නැවත මුදල් උපයා දෙන දේවල් වෙනුවෙන් ආයෝජනය කරනවා. වඩාත්ම වැදගත් දේ තමයි ඕන් තමන්ගේ මනස වෙනුවෙන් කාලය සහ මුදල් ආයෝජනය කරනවා. හොඳ පොතක් මිලදී ගැනීම, අලුත් කුසලතාවයක් ඉගෙන ගැනීම කියන්නේ ඔයා වෙනුවෙන්ම කරන ලොකුම ආයෝජනයයි. මතක තබා ගන්න, දුප්පත් මානසිකත්වයක් ක්ෂණික සතුට සොයන අතර ධනවත් මානසිකත්වයක් දිගු කාලීන ප්‍රතිඵල දකිනවා. තුන්වෙනි රහස තමයි ඔයාගේ ජීවිතයේ සම්පූර්ණ වගකීම ඔයාම බාර ගන්න. දුප්පත් මානසිකත්වයේ තියෙන ලොකුම ලක්ෂණයක් තමයි වික්ටිම් මයින්ඩ්සෙට් එක. ඒ කියන්නේ තමන් හැමදාම අසාර්ථක වෙන්නේ රටේ ප්‍රශ්න නිසා, දෙමාපියන් සල්ලි නොදුන්නු නිසා, නැත්නම් වාසනාව නැතිකම නිසා කියලා හැම තිස්සෙම අනුන්ට සහ බාහිර ලෝකයට දොස් පැවරීම. ඔවුන් සිතන්නේ තමන්ගේ ජීවිතය වෙනස් කරන්න තමන්ට කිසිම බලයක් නැහැ කියලයි. නමුත් ධනවත් මානසිකත්වයක් තියෙන කෙනෙක් කිසිම වෙලාවක නිදහසට කරුණු කියන්නේ නැහැ. ඔවුන් තමන් ඉපදුණු පරිසරයට දොස් කියන්නෙත් නැහැ. ඔවුන් දන්නවා තමන් ඉන්න තැනට වග කියන්න ඕනේ. ඔවුන් තමන්ගේ වැරදීම් වලට 100%ක්ම වගකීම බාරගෙන තත්ත්වය වෙනස් කරගන්න වැඩ කරනවා. ඔයා අනුන්ට දොස් කියන එක නතර කරපු දවසට ඔයා ඔයාගේ ජීවිතේ පාලනය ඔයාගේ අතට ගන්නවා. දුප්පත්කම කියන්නේ උපතින් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මනස දුප්පත් කරගෙන ජීවත් වෙනවද නැත්ද කියන එක ඔයාගේම තීරණයක්. අද අපි කතා කරපු රහස් 3න් ඔයාගේ ජීවිතය ඇතුලේ ඔයා වැඩියෙන්ම දකින්නේ මොන වගේ මානසිකත්වයක්ද? අද ඉඳන් ඒක වෙනස් කරගන්න ඔයා ගන්න පියවර මොකක්ද කියලා පල්ලෙහායි කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ මනස සහ ජීවිතය දියුණු කරගන්න උදව් වෙන මෙවැනිම වටිනා වීඩියෝ මග හැරෙන්නේ නැතුව බලන්න ෆික්ෂනෝවා LK අපේ channel එක අදම subscribe කරන්න. ඔයාගේ මනස ශක්තිමත් කරගන්න ඔයාට සුබ දවසක් වේවා.